දෙහියෝවිට නාගරික බල ප්‍රදේශයට අයත් සුන්දර දිය ඇල් කිහිපයක් අතරින් එකක්. හේවා ඉන්න ඇල්ල ලෙස ඔබට ගෙන හැර දක්වන්න පුළුවන්. කොළඹ වැඩි පිරිසක් පැමිණෙන කුමාරි ඇල්ලට මීටර් 800ක් පමණ ඈතින් හේවා ඉන්න ඇල්ල පිහිටා තිබෙනවා. දිය ඇල්ල මීටර් 4ක් පමණ උස වුවත් පළලින් වැඩි තට්ටු දෙකක් විදිහට මේ ඇල්ල කඩා හැලෙනවා. අඩි 13ක ස්වභාවික ජල තடாකයකුත් ඇල්ල අසල නිර්මාණය වෙලා තිබෙනවා. හේවා ඉන්න ඇල්ල සම්බන්ධ ජනප්‍රවාද කතාවල මේ ඇල්ල ආශ්‍රිතව තනපු උමන් මාර්ගයකින් වර්තමාන අවිස්සාවේල්ල ප්‍රදේශයට යන්න පුළුවන්කම තිබිලා තියෙනවා. අබන්ගම ඔයෙන් පෝෂණය වෙලා මේ දිය පහර කැලණි ගංගාව දක්වා ගමන් කරනවා. හේවා ඉන්නට එන ඔයාලා මේ ඇල්ලේ සුන්දරත්වය ඒ විදිහටම තියලා යන්න අමතක කරන්න එපා.